මාර්තු මාස 26 වෙනි දින කාලගුණ අනාවැකිය. පොත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ. පෑන් පැය අලුත් වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. බස්නාහිර සබරගමුව වයඹ දකුණ සහ ඌව පළාත්වල පස්වරු දෙකින් පසුව තැනින් තැන වැසි හෝගිගුරු සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදැස්සන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුන් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.